බැලුවොත් 2025 වසරේ අපිට අපේ රටේ ආර්ථික ශේත්‍රය ඉතාමත් වැදගත් සාධක ගණනාවකින් අපි වාර්තා තබලා කිනවට වඩා හොඳ ජයග්‍රහණ ලැබලා තිබෙනවා. පළවෙනි එක ගත්තොත් තමුන්වන්සලා දන්නවා අපේ රටේ භාණ්ඩාගාර ගිණුම දීර්ඝ කාලයක් භාණ්ඩාගාර ගිණුම ගියේ OD එකකින්. බැංකු අයිරාවකින්. සමහර වෙලාවට පොලි අනුපාතයේ 33 36 වගේ පොලියක් ගෙවුවා මේ බැංකු අයිරාව වෙනුවෙන්. කොච්චර බැංකු අයිරාවක් තිබුණාද? 2018 බැංකු අයිරාව බිලියන 180යි. ටෙසරි එක බිලියන 180ක අයිරාවක් එක තමයි ගමන් කරේ. 2019 බිලියන 274යි. 2020 බිලියන 575යි. 2021 බිලියන 821යි. ඒ කියන්නේ ආණ්ඩුවේ account එක OD වෙලා තිබුණා බිලියන 821ක 2021. හැබැයි මම කියන්න කැමතියි 2025 නොවැම්බර් වෙනකොට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාර account එකේ ධන අගය බිලියන 1202යි. 2021කට සාපේක්ෂව එදා බැංකු අයිරාව බිලියන 800යි. අද ධන අගය 1200 කියන්නේ බිලියන ට්‍රිලියන 2ක ඉහළ යාම. ඒක ඉතා වැදගත් අපේ රටේ ආර්ථිකය. මම හිතන්නේ එවැනි සංචිතයක් නොතිබෙන්න අපිට අද මේ බිලියන 500 වෙන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.